සෝතාපන්න, සකු르දාගාමි, අනාගාමි, රාහත් කියන්නේ මට්ටම් හතරක් නෙමෙයිනේ. එතකොට මේ මට්ටම් හතර තුල අපට පට්ටමක් නෙමෙයි ඒක. අවබෝධයක්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතරමා භූත පිළිබඳව අටගත්තා වූ යථාභූත ඥානයේ මට්ටම් හතරක්. එතකොට පළවෙනි මට්ටමට සාපේක්ෂව යාගේ යථාභූත ඥානයට කෙලෙස් මෙල්ල වෙන ටිකක් තියෙනවා, නිරෝධ වෙන ටිකක් තියෙනවා. දෙවෙනි අවබෝධය එනකොට තවත් උන්ට යථාභූත ඥානය දැනෙනවා යට සකු르දාගාමි. එතකොට වැඩිපුර ටිකක් නිරෝධ වෙනවා, අරකට වඩා වැඩිපුර ටිකක් මෙල්ල වෙනවා. අනාගාමී වෙනකොට තවත් ගැඹුරින් යථාභූත ඥානය දැනෙනවා. ඒ නිසා 75ක් විතර නිරෝධ වෙනවා, 75ක් විතර මෙල්ලත් වෙනවා. රාහත් ඵලයේදී සියලු කෙලෙස් නිරෝධයටපත් වෙනවා, සත්ත්ව ස්වභාවයේ සම්පූර්ණයෙන්ම දිය වෙලාම යනවා. මේක මාර්ගඵල කියන එකට වඩා සතරමා භූතයා තුලින් ඇලීම් ගැටීම් ඇති වෙන අවස්ථා දැනගැනීමේ අඳුනා ගැනීම ප්‍රඥාව කිව්වොත් වඩාත් ගැලපෙනවා. මෙන්න මේ කනුව නිසා මම කොතනින්ද අහුවෙන්නේ? මේක තේරුම් අරගෙන බේරිලා ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඥානය. ඒ ඥානයට තමයි සෝතාපන්න ඥානය, සකෘදාගාමී ඥානය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක ඥාන. මඟඵල කියලා කිව්වට ඒ මාර්ගයේ වඩන කෙනා ලබන ප්‍රතිඵලයක් ඒක. රිසල්ට් එකක්. ඵල කියලා කිව්වේ ඒකට.